තැපැල් නෝනගේ හිතේ තියෙන කරදරේ පුතණ්ඩිය ගැන. අනේ අම්මපල්ලා මෙහෙව් එකෙක් මගේ බඩේ ඉපදුනානව. තැපැල් නෝනට නිකම්ම කියුණා. හාන්සි පුටුවේ වාඩි වෙලා ඈත රබර් යාය දිහා බලාගෙන කල්පනාවට වැටුණ තැපැල් නෝනා. දෝන ඩැමික්ස්කස් ගුණවර්ධන සහ මර්තේලි කොරනේලියා රාජසේකර දෙපළගේ එකම දුව ලෙස ඉපදුන දොන් සොරායා රත්නාවලී ගුණවර්ධන පුංචි සන්දේ ඉඳලම වැඩියම ඇඟෑලුම් පෑවේ මම්මට වඩා පප්පට. ඒ නිසාම මූණ කටේ හොඳ ලස්සන තිබුණට පිරිමි ගතිත් තිබ්බා. යාළු මිත්‍ර කොමට පුංචි සන්දේ ඉඳලා සොරායට හිටියේ කොල්ලෝ. ඇලේ දොලේ මඩේ ඕනතරම් සෙල්ලම් කරන්න පප්පා අවසර දුන්නත් මම්මගේ අවසරය ගන්නවා බොරු. කෙල්ලෝ විදියට හිටපන්. ජවුසන් නටන තියාගත්තාම දැම්ම ඉඳලා දීගතල දැන් දවසට දොස් අහන්න වෙන්නේ මටයි. මම්මා හැම කිව්වට හිතේ යටින් සොරාය ගැන ආඩම්බර වුණා. එන්න පාට වැටිලා දිග කොණ්ඩේ වයසට වඩා උසමාත දරුවෙකුගේ ලබන්න පුළුවන් ඉහළම සතුට ලැබුවේ සොරායගේ ලස්සන නිසාම නෙවෙයි. ඉගෙන කියාගන්න තිබ්බ දක්ෂ පක්ෂකමට. පප්පා එක හරියට ඉංග්‍රීසි පත පොත කියවන්න වගේම කවුසිලුමින සුභාසිතේ සකස් කඩ කියවන්නත් දැනගත්තේ අන්තම් අවුරුදු 14 ලැබූ ගමන්. කොටහළු උනේ අවුරුදු 13 දී. හැබැයි කොටහළු කේන්ද්‍රයට කියපු දේවල් නම් ඒ තරම් හිතට නාල්ලපු නිසා තමයි මම්මා ගෙදර ගෙනා ගමන් ඒ විස්තර ලියලා දුන්න පොත් පිංච පෙට්ටගමේ ඇතුළටම ඉබුවේ. ඉස්කෝලේ 8 පාස් වුණාම ගුරුපත් වීමක් ඉහළින්ම ගන්න තිබ්බත් එකා කොහේ යවන්නද කියලා ගෙදර තියාගෙන හිටියේ. වතු පිටිවල ආදායම ගණන් මෙවි බලන්න සේවකයෝ ආම්බාම් කරන්න කුඹුරු වතු පිටිවල අස්සන්න බලා කියා ගන්න සොරායා ආසාව දක්වපු නිසා ඒ කටයුතු බලා සොයාගෙන ඉන්නයි කියලා පප්පා කිව්වා. ඒ අතරේ සොරායට කාර් පදින්නත් ඕනකම තිබ්බා. ගෙදර තිබ්බ ෆෝඩ් කාර් එක පදින්න උගන්වන්න කියලා පප්පට වද කරා. පප්පා නිශ්ශබ්දව හිටියා. ඒත් එක දවසක් ගවුමක් ඇඳපු මූණ පාට කරපු ලන්සි නෝන කෙනෙක් පප්පා එක්ක ගෙනාවා. ඒ සොරායට කාර් පදින්න උගන්වන්න. ඒක විතරයි අඩු කියලා මම්මා කිව්වට හිත යටින් ආඩම්බර වුණා. කොළඹ ඉන්න මුදලාලිලගේ හිස්කුරුත්තු නෑදෑයින්ට තමුන් ගොඩේ කියලා පැත්තක දාපු එවුන්ට මෙන්න මගේ දූගේ තරම කියලා පෙන්වන්න පුළුවන් කියලා. ඔක්කොම ඉංග්‍රීසි පාන්නට වැඩ කරන අතරේ රැයට ඇහෙන වස් දඬු හඬකට සොරායගේ කන හැරුණා. හැමදාම ඉර බහින ගොම්මනේ එන ඒ වස් දඬු රාවේ කාගේද කියලා විපරම් කරන්න හිතාගෙන ඉන්න විඩේම ගිමාරා ගෙදර ආවතේවකාරී වස් දඬු රාවේ ඇහිලා තනියම කියවන්න සොරාය ආගෙන හිටියා. ඔය අර කලවිටේ ගෙදර ඉලන්දාරියානේ. තාත්තා එක කුඹුරු කෙරුවාව කරලා හවසට වස් දඬු පිඹින්නේ. මෝහිනී ගෙන්න ගන්න වගේ ගොම්මනේ හැමදාම ඕක පිඹිනවා. මෝහිනී විතරක් නෙවෙයි ඔය සද්දට නාග කන්‍යාවොත් එනවය ගොම්මනේ වස් දඬු පිඹම කියලා අපේ කිරියාත්ත ඒ දවස්වල කියනවා. මූට ඉතින් අම්මෙක් ඉන්නවා එපා කියන්න. එක්ක පොත කෙල්ලලා එක්ක කුඹුරේ නැත්තම් බන්සලේ. ඒ වචන ටිකේ සොරායට ඕන හැමදේම තිබුණා. සොරායා හිතින් හිතාගත්තා කිව්වේ නැහැ. ඊට පහුවෙනදා සොරායා ඔට්ටපාලු බණ්ඩා එක්ක රබර් මණ්ඩියට යනවා කියලා ගියා. ඔට්ටපාලු බණ්ඩා කියන්නේ වත්තේ පිටියේ වැඩ කරන එක. ඔට්ටපාලු හුලක්වත් අරගෙන යන්න දෙන්නේ නැහැ. කිරි කපන ඈයින්ට නොගන්න ඔට්ටපාලු එකතු කරනවා. ඒ ඔට්ටපාලු සල්ලි කරලා
ළමා තැනීට ගෙනත් දෙනවා. ඒ ගෙදර ණයකාරයා ණය බණ්ඩා ඊට පස්සේ ඔට්ටපාලු බණ්ඩා වුණා. ඔට්ටපාලු බණ්ඩා එක්ක වතුපිටි බලන්න නෙවෙයි මේ සොරායා යන්නේ. ගොම්මනේ ඇහෙන වස්දණ්ඩ පිඹින එක හොයන්න. හිතේ කිසිම දෙයක් නැතුව හිස් කොලයක් වගේ තියාගෙන වස්දන්න පිඹින එක මොකಾದ කියලා බලන්නයි ඕන උනේ. රබර් වත්ත කෙළවරේ කුඹුරත් එක්ක තියෙන කලවිටේ වහලට පොල්ලතු හෙවිල්ලපු ගොම මැටි ගෑව ගෙයක් පිරිසිදුකමට පෙනුණා. ඉඩම වටේ ගල් වැටියක් බැඳලා පාන් පැලක් කොනක. ගල් වැටිය පහලින් පොඩි දොළපාරක් ගලාගෙන යනවා. විදුලේ දොළපාරෙන් ගත්ත පොරැල්ල දාලා. පිලේ ලණු වැඳක් පුටුවක් කනප්පුවක් තිබුණා. මිදුලේ බුලත් වැලක් බෝලිද්ද පඳුරක් බෙහෙත් ඉද්ද ගහක් ගෙයි පැත්තක කෙහෙල් පඳුරක් මඤ්ඤොක්ක ගාලක් තව මොනවාදෝ ගස් වගයක් දොරට පෙනුණා. කලවිටේ වවනවා ඇති කියලා සොරායා තමුන්ටම කියාගත්තා. ඔට්ටපාලු බණ්ඩා මෙලෝ සිහියක් නැතුව ඔට්ටපාලු වලවනවා. තමන්ගේ තනියට ආව කියලා ගණිච්චයක් නැහැ. සොරායා ඒ අවුවස්සේ දොළපාර දිගේ ගිහින් කුඹුර නියරට ගොඩ වෙලා ඒ ගේ දිහාවට ගියා. කඩුල්ල පැනලා බොරළු හඬව අඩි තිබ්බත් මොකෙක්වත් නැහැ. බලුකුක්කි බුක් ගාලා ආය වකොඩු වෙලා නිදාගත්තා. ගේ ඇර දාලා අම්මෙක් නැති ගෙදර ඇතුළට යන්න එකල මෙකල වුණා සොරායා. වටෙන් කුස්සිය පැත්තට යන්න හිතාගෙන හැරුණා. කුස්සිය පැත්තේ වලං මැස්ස ළඟ හිටගෙන පිටුපාලා උසේ තරමට මහත ලාදුඹුරු පාට ඇඟපත එක්ක මනුස්ස පරාණයක්. සරමක් නෙවෙයි රෙද්දක් කොටට යන්තමට විලිවා ගන්න වගේ ඇඟේ දැවටිලා තිබුණා. කොරහක් තියාගෙන හිටගෙනම හාල් කරනවා. සොරායා ඉත්ත ගහලා වගේ නැවතුණා. ආය යන්න හැරුණා. ඒ එක්කම කවුදයි? ඒ හඬ හරි ගැඹුරුයි. කිසිම පිරිමි කෙනෙකුට බයක් නෑ කියලා මෙතෙක් කල හිතාගෙන හිටියට ඒ කටහඬට බය වුණා සොරායා. ගෙවල් පිණිකණු වල එබිකම් කරන්නේ මොකෝ යොමනාව? නෑ නිකන්. සොරායාට බයටම කියුණා. කිසිම වගක් නැතුව ළඟටම ඇවිත් මූණට කෙලින් හිටගත්තාම සොරායාට උඩ බලන්න උනා මූණ දිහා බලන්න. වස්දණ්ඩ ආයෙම ඒ ප්‍රශ්නේ ඇහුවා. ඉතින් වස්දණ්ඩ මොකයි? ඔයන්ට එපයි කියන්නේ දාවේ. ඇයි? ළමා තනීලගෙන් අවසර ගන්න ඕනද ඔයන්ට? මේ තරම් නපුරුකමක් මේ තරම් ගොරහැඩිකමක් තියෙන එකෙකුට පුළුවන්ද අර තරම් මිහිරියට වස්දණ්ඩ ඔයන්ට? පිරිමි කියන්නේ පුදුමාකාර සත්වය කොටසක් කියලා අහලා තිබුණට ඒක ඇත්තයි කියලා දැනුයි තේරුණේ. බයටම පිටිපස්සට ගිහින් හැරිලා දෙවෝ සොරායා. ඔට්ටපාලු බණ්ඩා ඉන්නේ කොහෙද කියලාවත් හෙව්වේ නැහැ. ඒ දිවිල නතර වුණේ ගේ පහළ නාන්ලින්ද ළඟින්. නාන්ලින්දේ වතුර නොබොන වුණත් වතුර ගන්න තිබ්බ කලකෙඩිය දමලා කටට පිරලා තිබුණ ලිඳෙන් වතුර කලයක් අරගෙන උඩ බලාගෙන කරට හලාගෙන බීගෙන ගියා. සීතල වතුර පපුව දිගේ තෙමීගෙන ගියත් වගේ වගක් නැතුව වතුර බිව්වේ සොරායා. කලේ බිමින් තියලා ලිඳ ළඟ තියෙන කුබුක් ගහ යට වාඩි වෙලා කල්පනා කෙරුවා. ඇයි මට එහෙම කඩන් පැන්නේ? ඇයි මම මොනව කරාටද? මීට කලින් කවදාවත් දැකලත් නැතුව ළමා තැනි කියලා ඔලොක්කුවට කතා කරේ ඇයි? බලමු. සොරායාගේ ඇඟ ඇතුළේ තියෙන අභිමාන එළියට ආවා. කවුදයි බලමු දිනන්නේ? ඔලොක්කුවට කියලා සොරායා හුන් තැනින් නැගිට්ටා.